නමස්කාර මම ගැන ඉන්ට්‍රොඩියුස් කරනවා නම් මම ඉන්ටර්නැෂනල් ස්පෝර්ට්ස්මන් කෙනෙක්. ෆස්ට් ෂයි එකේ ඉඳලම මම ජාවුඩ් සර්ත් එක තමයි ඉන්නේ. accounting ගන්නවා දැන් ජාවුඩ් සර් මට කරේ accounting සේරම lessons ටික එක lesson එකක් කරලා ඒකේ ප්‍රශ්න දෙනවා 100ක් විතර. 100ක් දෙනවා හදන්නත් මාර අමාරුයි. ලෝකෙ වටේ කල්පනා කරලා පැය ගණන් හද මේ අරගෙන තමයි ඒ ගණන් ටික හදන්නේ සර්. මේ ඒ ටියුබ්ස් ටික අනිවාර්යෙන් ඒක මාර ප්‍රයෝජනවත්. මම නම් කරේ සර්ගේ ටියුබ්ස් අනිවාර්යෙන්ම ෆලෝ කරා. දැන් අපි ගොඩක් අය කරන්නේ ජාවුඩ් සර්ගේ ගණන් අමාරුයි කියලා ඒ ටික අත්හරිනවා. ඔය කොයි හරි හම්බෙන ගණන් දෙකක් හදලා හරි දැන් පාලන කිරීමේදී සර්ගේ තියෙන පාලන කිරීම ලොකු ගණන් 100කට ටියුබ් එකක්. ඒක හදන්න නැතුව එකක් දෙයක් එවලිස කියලා දෙන ටික ආයි හදලා දානවා. හරි පාලන කිරීම ගොඩ කියලා එතනින් නවත්තනවා. එහෙම හරියන්නේ නැහැ. accounting වල දැන් පාලන කිරීම නම් සර්ගේ අනිවාර්යෙන් දැන් පාලන කිරීම කරාට පස්සේ ඔයාලට ගණන් 100 ටියුබ් එක පුළුවන් ඉක්මනට හදන්න ඕනේ. පුළුවන් ඉක්මනින් ඒක කම්ප්ලීට් කරලා අනිත් ලෙසන්ස් උත් එහෙමම හදාගෙන යන්න ඕනේ. ඒකට ඔයාලට ගමන් එක ගානකට ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඔයාලට පාලන කිරීම කාලයක් යද්දී අමතක වුණත් ඔයාලගේ ඇඟේ අර ප්‍රැක්ටිස් එක තියෙනවා. පස්සේ මාස ගානකට පස්සේ එක ගානක් දෙකක් හදද්දී අමතක වුණත් එකක් දෙකක් හදපු ගමන් ඔයාලගේ අර ටැලන්ට් එක එනවා. දැන් අර accounting වල තියෙන්නේ අර තමන්ගේ performance එක තමන්ගේ skill එක maintain කරන්න. තව වැඩි දියුණුවක් ඕන. ඒ පාලන කිරීම ඔයාලට ගානක් දෙකක් පුළුවන් වුණාට අමාරු ගානක් වුණත් අමාරු ගාන බැරි වෙන්න පුළුවන්. අමාරු ගන්න හදලා ඒ ප්‍රැක්ටිස් වුණාට පස්සේ ඔයාලට මාස ගානකට පස්සේ හදුවොත් එකක් දෙකක් හදනකොට ඔක්කොම මතකයි. ඔයාලා ලෙසන් වයිස් කරනවා නම් මාස 4කට 3කට විතර කලින් අනිවාර්යෙන් ඉවර කරගන්න ඕනේ ලෙසන් වයිස් එහෙම කරලා. ඊට පස්සේ අන්තිම මාසෙදී ඔයාලා තනිකර පේපර්ස් වලටම බහින්න ඕනේ. පාස් පේපර්ස් and extra papers ඔක්කොම යනවා. ජාවුඩ් සර් ගාව තියෙන ඕන තරම් papers ඕන තරම් අමාරු ඔයාලා හිතන ඕන තරම් අමාරු papers තියෙනවා. ඒක නිසා ඒව අනිවාර්යෙන් කරන්න ඕනේ. සර් දෙන papers අනිවාර්යෙන් කරන්න නැත්නම් ගොඩ යන්න බෑ. මේ හැම තියරි කොටසක්ම මේ මගේ හැම ප්ලෑන් එකක්ම හැදුවේ සර්. ආයුබෝවන් මම හෂාරා චතුරංගනී ගාල සංගමිත්තා බාලිකා විද්‍යාලයේ වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ හදාරලා 2022 වර්ෂයේදී තමයි මම උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ. ඒකෙදී ගාලු දිස්ත්‍රික්කයෙන් 41 රෑන්ක් එක අරගෙන මේ වෙනකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරීපත් වෙලා ඉන්නවා. ඉතින් වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන අපි ඕනම කෙනෙකුගේ ලොකු හීනයක් තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. ඒ හීනය වෙනුවෙන් වැඩ කරනකොට අපේ පැත්තෙන් ලොකු කැපකිරීමක් වගේම අනිවාර්යයෙන්ම හොඳ මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් මගේ ගිණුම් කරන ගුරුවරයා විදිහට මම තෝරගන්නේ ජාගොඩ සර්ව. ඒකට ලොකුම හේතුව වෙන්නේ මගේ සාමාන්‍ය පෙළ විභාගයේදී ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි ගුරුවරයා වෙන්නේ ජාගොඩ සර්. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේදී ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයේ ඒ සාමාර්ථය ඇතුළුව අතිසාර්ථක ලෙස මගේ සාමාන්‍ය පෙළ විභාගයේ ජයග්‍රහණය කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ විශ්වාසයත් එක්ක මම මගේ උසස් පෙළ ගිණුම් කරන ගුරුවරයා විදිහට තෝරගන්නේ ජාගොඩ සර්. ඉතින් විභාගයට යන්න කලින් පන්ති කාමරය ඇතුළතදීම පසුගිය අවුරුදු 10ක විතර විභාග ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍ර වගේ ලොකු වැඩ කොටසක් එක තමයි විභාගයට මුහුණ දුන්නේ. ඒකත් එක්ක අතිසාර්ථක උසස් පෙළ විභාගයට මුහුණ දීලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්නත් මේ වෙනකොට මට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිල මල්ලිලාටත් ආරාධනා කරනවා ජාගොඩ සර්ගේ accounting class එකත් එක්ක එකතු වෙලා ඔයාලගේ සරසවි සීනිය සැබෑවක් කරගන්න කියලා. ස්තුතියි. හැමෝටම සුබ දවසක්. මම අනිෂ්කා හෙට්ටිආරච්චි. මගේ පාසල රිපන් බාලිකා විද්‍යාලයේ ගාල්ල. මට 2022 වර්ෂයේ වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළට මුහුණ දීලා ගාල්ල දිස්ත්‍රික්කයෙන් 17 වෙනි ස්ථානය ලබා ගැනීමට පුළුවන් වුණා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට තේරීපත් වෙලා තිබෙනවා. මම උසස් පෙළට හැදෑරුවේ ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික විද්‍යා විෂයන්. ඒ අතරින් ගිණුම්කරණ විෂයට මම තෝරගත්තේ ජාගොඩ සර්ගේ ක්ලාස් එක. මුලින්ම කියන්න ඕන මට මේ ප්‍රතිඵලය ලබා ගන්න ගිණුම් කරන විෂය සඳහා හොඳ මඟ පෙන්වීමක් ලැබුණේ ජාගොඩ සර්ගෙන්. මම ජාගොඩ සර්ගේ ක්ලාස් එකට මුලින්ම සම්බන්ධ වෙන්නේ O level ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම් කරන විෂයත් සමග. ඒ විශ්වාසයත් එක්ක A level වලදීත් ගිණුම් කරන විෂය සඳහා මම තෝරගන්නේ ජාගොඩ සර්ව. සර්ට මුල ඉඳන්ම හොඳ වැඩපිළිවෙලක් තිබුණා
පාඩම් ටික කරගෙන යන්න ක්ලාස් එක ඇතුළතදී. ඒක නිසාම අපිට එක්සෑම් එකට මාස 6කට විතර කලින්ම සිලබස් එක ඉවර කරලා පාස් පේපර්ස්, මොඩල් පේපර්ස් කරන්න පුළුවන් වුණා. ඒ පේපර්ස් කරනකොට අපිට අපේ වැරදි අඩුපාඩු ගොඩාක් හඳුනගෙන ඒවා හරිගස්සගෙන ලකුණු මට්ටම එන්න වැඩි කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඒවා ඇතිවන අපිට ප්‍රශ්න සර් එක සාකච්ඡා කරලා ඒවා විසඳගෙන අපිට ඉස්සරහට වැඩි කටයුතු ටික සාර්ථකව කරගෙන යන්න සර්ගෙන් අපිට උපරිම සහයෝගයක් ලැබුණා. ඒ වගේම කියන්න ඕන ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කවුන්ටින් පේපර් එක ලියද්දී වෙලාව මදි වෙන එක. ඇත්තටම ඒ ප්‍රශ්නේ මුලදී මටත් තිබ්බ පේපර්ස් ලියනකොට ඒ ක්ලාස් එක ඇතුළතදී අපි පේපර්ස් ලියනකොට ගැටලු ඒ කියන්නේ ප්‍රශ්න ගලපගෙන ඒවට වෙලාව වෙන් කරගෙන ඒවා निराකරණය කරගන්න සර් අපිට කියලා දීපු නිසා එක්සෑම් එකේදී හරියට වෙලාවට අපිට පේපර් එක කරගන්න පුළුවන් වුණා. ඒක ගොඩාක් ලොකු උදව්වක් වුණා අපිට. ලොකු අවස්ථාවක් වුණා. මාස 6ක් වගේ කාලයක් පේපර්ස් කරලා අපි පුහුණු වෙලා තිබ්බ නිසා. ඒ වගේම කියන්න ඕන සර් අපිට ගොඩාක් ලොකු කැපකිරීමක් කළා තමයි අපිට ක්ලාස් කරේ. ඒ වගේම මම දන්නවා ඔයාලටත් ඒ කැපකිරීම අනිවාර්යයෙන්ම සර් කරනවා. ඉතින් නංගිලා මල්ලිලාට මම ආරාධනා කරනවා ගිණුකරණය කම්මැලි නැතිව ඉගෙන ගන්න ඕන නම් ජාග්‍රත සර්ගේ ක්ලාස් එකට එන්න කියලා. ඒ වගේම සර්ට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට.